ආයිබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ අලුත් YouTube channel එකට ගොඩක් ආදරෙන්. ඉතින් මේ මගේ පළවෙනි vlog එක. ගොඩක් අඩුපාඩු ඇති. මං හිතනවා ඒවා කමෙන්ට් එකක් විදිහට ඔයාලා මට දායි කියලා. ඉතින් කොහොමද මේ වීඩියෝ එක බලන ඔයත් ගොඩක් හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද දවසේ කරන පොඩි වැඩ ටිකක් තමයි මම ඔයාලට vlog එකක් විදිහට අරගෙන එන්න හිතුවේ. ඉතින් අපි බලමු අද මම මොකද කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු ඇති ගොඩක්. ඔයාලට පුළුවන් නම් ඒවා කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒක මට ලොකු උදව්වක් වෙයි. ඔය තියෙන්නේ අපේ වත්තේ හදලා තියෙන මල් වර්ග වලින් ටිකක් තමයි මම වීඩියෝ එකට එකතු කළේ. තව ගොඩක් වර්ග තියෙනවා මම ඉස්සරහා වීඩියෝ වලට ඒවා එකතු කරන්නම්. මේ දවස්වල ටිකක් උදේට මෙහෙට සීතලයි මීදුම් බාලා වගේ තියෙනවා. ඔයාලට පේනවා ඇති වීඩියෝ එකෙත්. දැන් වෙලාව 7යි ගානක් වගේ තමයි මම ওই වීඩියෝ එක ගනිද්දි වෙලාව. ඔයාලට කොහොමද ඉතින් අවුරුදු එහෙම ජයයිද? කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න ඔයාලගේ අදහස්. ඉතින් ඔයාලත් හදලා ඇති මඤ්ඤොක්ක බයිට් මම හදපු එකක් තමයි ඔයාලට මේ වීඩියෝ එකක් විදිහට අරගෙන ආවේ. මුල ටික නම් නෑ, හැබැයි බදින ටිකේ ඉඳලා තමයි තියෙන්නේ. ওই විදිහට ඉතින් මඤ්ඤොක්ක පෙති කපලා තෙල් එකට දාලා බැදලා අරගෙන ඒකට මිරිස් කුඩු ලුණු කුඩු ඒවා කවලම් කරලා අරගත්තාම ගොඩක් රසයි. ඇත්තටම වීඩියෝ එකක් කරන්න හිතුවේ නැහැ. නමුත් vlog එකක් කරනවා කියලා හිතපු හින්දා ඒක වීඩියෝ එකට එකතු කරා. ඔය විදිහට මිරිස් කුඩු ලුණු කුඩු දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මම තනියෙන් නෙවෙයි හැටි ගෙදරයි එකතු වෙලා තමයි හදන්නේ. ඔයාලට කැමති නම් ඒකට උඩින් සෝස් දාන්න පුළුවන්. ඒකට තවත් රසයි. ඔය ඉන්නේ අපේ ගෙදර තවත් වැඩකාරයෙක් තමයි. එයාත් ඒව කන ගොඩක් කැමතියි. එයා තමයි ෂෙලි. බලන්නකෝ එයාට තියෙන කිසි. ඉතින් ඔය අතරේ දවල් කෑමක් කෑවා. දවල්ට හදලා තිබුණේ පරිප්පුයි චිකනුයි කොස්තම්බලා කැකුළු හාල්පත්. මේ වැඩිපුරම කන්නේ කැකුළු හාල්. ආයෙත් ඉතින් මෙයාගේ වීඩියෝ කෑල්ලක් දැම්ම ඔයාලට බලන්න. මේ දවස් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට තෙරුවන් සරණයි.